කවුද ඔයා? සර් මං ආර්යදාසගේ පුතා. ඔයාලා ගෙදර හැමදාම වැඩට එන්නේ. ආයේ අපේ තාත්තා තමයි සර්. සර්ගේ පුතා කිව්වා කාර් එක හොදලා දාලා ඉස්සරහම ඉඳලා ඔතු ගාලා දාන්න. හරි වැඩේ කරන්න. කොහෙද තාත්තා? තාත්තට දවස් දෙකක් හොඳටම සනීප නැහැ. ඒකයි වැඩට එන්න බැරි වුණේ. තාත්තා වෙනුවට වෙන කවුරු හරි වැඩට ගනී කියලා තාත්තා තමයි මේ වැඩ ටික කරලා එන්න කිව්වේ. ඊයේත් මම වැඩට ඇවිල්ලා ගියේ සර්. හරි. එන වැඩ ටික කරන්න. සර් සර් වැඩ ටික නම් ඉවරයි. ආ සර් කාර් එකේ අතුරු. මල්ලි තාත්තගේ සැලරි එක එයාගේ account එකට transfer කරලා කියන්න. එහෙනම් මල්ලි ගිහින් එන්න. සර් පොඩි උදව්වක්. මට වැඩට යන්න පරක් වෙනවා. දැන් ගෙදර ගිහින් ලෑස්ති වෙලා වැඩට යන්න වෙලාවක් නෑ. පුළුවන් නම් මගේ ඇඳුම් පොඩ්ඩක් මාරු කරගන්න ඔයාගේ වොෂ්රූම් එක පොඩ්ඩක් යූස් කරන්න. කමක් නෑ. හරි සර් thank you. ඔයා කොහෙද වැඩ කරන්නේ මල්ලි? සර් මම ඩෙන්ටල් ක්ලිනික් එකේ ඩොක්ටර් කෙනෙක්. ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක්. ඇයි ඉතින් මේ වගේ වැඩ කරන්නේ ඔයා? ડોක්ටර් කෙනෙක් නම් තාත්තව කොහෙවත් වැඩට යවන්න නැතුව බලා ගන්න පුළුවන් නේ වාට. නෑ සර් මගේ තාත්තා මොනව නැතත් කාටවත් බරක් කළ ජීවත් වෙන්න කැමති නෑ. මැරෙන දුරාවට කාගෙන්වත් යැපෙන්න කැමති නැති පුද්ගලෙක්. ඔයා ડોක්ටර් කෙනෙක් වෙලා මේ වගේ වැඩ කරන්න අවුලක් නැද්ද? මගේ තාත්තා මේ වගේ වැඩ කළා තමයි මට කිසි අඩුපාඩුවක් නැතුව ඉගෙනුවේ. ඉතින් එදා මගේ තාත්තා මේ වගේ වැඩ කරන්න ලැජ්ජ වුණා නම් අද මම මේ වගේ තැනක ඉඳීද? ඒකත් ඇත්ත. මේ ලෝකේ හැම කෙනෙක්ම හොඳ කරුත්තයක් තියෙන රස්සාවක් හොයන්නේ. බොරු වංචා කරන්න නැති හැම රස්සාවක්ම එකයි. ඔයාලගේ තාත්තා හොඳට හදලා දිනනවා. thank you සර්. එහෙනම් මං ගිහින් එන්න.